ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. මම අද මයුර ලංකා තුරුවර්ණ තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ රණවරා ශාකයේ ඖෂධීය වටිනාකම ගැන කතා කරන වීඩියෝවක්. මේ රණවරා ශාකය බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක්. ඔබ ගෙවත්තේ අලංකාරය වැඩි කර ගැනීම සඳහාද මෙයයි කදිම ශාකයක්. අපි වීඩියෝවට ගිහිල්ලාම රණවරා ශාකය ගැන වැඩි විස්තර කතා කරමු. රැඳී සිටින්න මයුර ලංකා තුරුවර්ණ සමගින්. රණවරා ශාකය මීටර් 3ක් හෝ පොළොවේ සාරය මත ඊට වඩා විශාල ප්‍රමාණයකින් පඳුරක් ලෙස වැඩෙන ශාකයක්. මෙම රණවරා ශාකයේ ඉතාමත් අලංකාර ලෙස මල් හට ගන්නවා. රණවරා ශාකයේ මල් හටගන්නේ පෙබරවාරි සහ මාර්තු මාසවල. මේ මල් කහ පාටින් දක්නට හැකියි. මෙහි පළද හට ගන්නවා. මේ පළෙහි ඇති බීජ මගින් රණවරා ශාකය බෝ කර ගැනීමට හැකියි. රණවරා ශාකය ෆබේසී කුලයට අයත් ශාකයක්. අපි දැන් බලමු රණවරා ශාකයේ ඇති ඖෂධීය වටිනාකම් මොනවද කියලා. රණවරා ශාකයේ පංචාංගයම සිංහල ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනයට ගන්නවා. මුත්‍රා රෝග, චර්ම රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කිරීම, සිරුරේ ඇතිවන තැලීම්, උළුක්කුම් සහ කුෂ්ඨ රෝගවලට, කාන්තාවන්ගේ ඔසොප් වේදනාවලට, රුධිරය පිරිසිදු කිරීමට, සම පැහැපත් කර ගැනීමට, මුඛ රෝගවලට, ශුක්‍රාණු වර්ධනයට, මලබද්ධය, හදවත් රෝග සුව කිරීමට, පණු රෝගවලට, අතිසාරය, අර්සස්, මලබද්ධය, අක්ෂි රෝග, පිළිකා රෝග, ગેස්ට්‍රයිටිස් යන රෝගවලට සහ තවත් බොහෝ රෝග සුව කිරීම සඳහා රණවරා ශාකයේ පංචාංගයම යොදා ගන්නවා. කටගඳ ගැසීම වළක්වා ගන්න රණවරා තැඹූ වතුරෙන් කට සේදීම සහ රණවරා ශාකයේ අමු කොළ කිහිපයක් සපා කෑම මගින් කටගඳ ගැසීම වළක්වා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබගේ උගුරේ නොයෙකුත් ආසාදන වලට මෙය ගුණගෙන දෙනවා. ශුක්‍රාණු වර්ධනයට රණවරා මල් වියලා තම්බා පානය කිරීමෙන් ශුක්‍රාණු වර්ධනය කරගන්නත් පුළුවන්. ආර්සස් රෝගයට රණවරා මල් වියලා තම්බා පානය කිරීම සහ රණවරා කොළ දළු මලවා ආහාරයට ගැනීම සුදුසු වනවා. ඉතින් මේ දියවැඩියාව, මුත්‍රා රෝග, ඔසොප් වේදනාවලට රණවරා මල් තැඹූ වතුර පානය කිරීම මගින් එම රෝග සුව කර ගැනීමට හැකි වනවා. රණවරා ශාකයේ කොළ මැල්ලුම් ලෙස සහ ඔබ කැඳ පිසෙන අවස්ථාවක මෙහි කොළ දෙක එකතු කරගන්න පුළුවන්. රණවරා ශාකයේ මල් පෙති මගින් රසවත් සලාදයක්ද ඔබට සාදා ගන්න පුළුවන්. රණවරා ශාකයේ කොළ සතියකට 2-3 වතාවක් ආහාරයට ගැනීමෙන් සිරුරේ ලේ පිරිසිදු කර ගැනීමටද හැකි වනවා. තවද රණවරා මල් දිනපතා තේ පානයක් ලෙස යොදාගන්නේ නම් ඔබගේ සමේ ඇතිවන ලප කැලැල් දුරු කරවා ගැනීමටද පුළුවන්. මේ රණවරා ශාකයේ කොළ, මල්, මුල්, පොතු, ඇට යන ආදී පංචාංගයම සිංහල ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බව ඔබට මතක් කරන්නට ඕන. ඉතින් මෙවැනි ඖෂධීය වටිනාකමක් ඇති රණවරා ශාකයක් ඔබගේ වත්තේත් අදම රෝපණය කරගන්නවා නම් හොඳයි නේද? ඉතින් අද වීඩියෝවෙන් මා ඔබට ඉදිරිපත් කරේ රණවරා ශාකයේ ඇති ඖෂධීය ගුණ ගැනයි. හමුවෙමු යලිත් මයුර ලංකා තුරුවර්ණ තුලින් මෙවැනිම වටිනා ශාකික විස්තර සමගින්. වීඩියෝ නැරඹූ ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.